ආශිර්වාදලත්වය වුණ සනසනු ලබන ශෝකය කියන්නේ මොකක්ද? ශෝකය කියන්නේ යමක් ලබා ගන්න බැරි වුණම විතරයි මිනිස්සු ශෝක වෙන්නේ. ලබා ගත්තම ਉਹ ප්‍රීතිමත් වෙනවා. එහෙනම් ඒ එදා ජීවත් වුණු ජනතාවට වැඩිපුරම ශෝකය ਉਹ පාලනය කරනවා. ශෝකය ਉਹ දවසින් දවස ඉදිරියට අරන් ගියා. ඒකයි යේසුස් වහන්සේ ළඟට බොහෝ ජනතාවක් ආවේ ඔවුන් ශෝකේ හිටියා, කටුවෙන් හිටියා, රෝගයෙන් හිටියා, වේදනාවෙන් හිටියා. ඒකයි ශෝක වෙලා හිටියේ. ඒකයි යේසුස් වහන්සේ කිව්වේ ශෝක වල ආශිර්වාදයක් දෙන්න. මොකද සනසනු ලබන්නේ. ශෝකයෙන් සනසනවා මම යේසුස් වහන්සේ ළඟට ඇවිල්ලා මම සනසීම ලබා ගත්තේ නැත්නම් එතන උට යේසුස් වහන්සේ කියන විශ්වාසයක්. යේසුස් වහන්සේ කියන ඇදහිල්ලක්. යේසුස් වහන්සේගේ මුළු සිත යේසුස් වහන්සේ කරපු ක්‍රියාවන් උන්ට විශ්වාස කරන්න බෑ. උන් යේසුස් වහන්සේව සම්පූර්ණයෙන්ම දන්නේ නැහැ. ඔව් යේසුස් වහන්සේ ළඟට නෙවෙයි එන්නේ. මිනිස්සුන්ව නැත්නම් යේසුස් වහන්සේ ගෝලයන්ගේ පස්සේ යේසුස් වහන්සේට උදව් කරන මිනිස්සුන්ගේ පස්සේ යේසුස් වහන්සේගේ කාරණා හොයාගෙන යනවා. නමුත් යේසුස් වහන්සේගේ පස්සෙන් නෙවෙයි යා ලැබිලා තින්නේ යේසුස් වහන්සේගේ ගෝලයන්ගේ පස්සේ. ඒ නිසා ගෝලයන්දී සනසීමක් ලබා ගන්න බැරි වෙලා ඉන්නේ. හොඳයි. තුන්වෙනි පදේ කියනවා ඒ තුන්වෙනි පහස්වෙනි පදය මොළොක් ගුණ ඇත්තෝ ආශිර්වාද ලද්දෝය මක්නිසාද ඔව් පොළව උරුම කරගන්න. මොළොක් ගුණ දැන් බලන්න මොළොක් ගුණයක් ගැන කාවද කියන්නේ? කවුද පොළව උරුම කරගත්තේ? කවුද උරුම කරගන්න ලංගුව ගියේ? මෝසෙස්. පොළවේ සියලු මිනිසුන්ට වඩා මොළොක් ගුණයක් ඇති මිනිසෙක් කියලා දෙවියන් වහන්සේ මෝසෙස් ගැන කිව්වා. එයා මොනවද උරුම කරගත්තේ නැත්තේ නේද? ඔවුන්ට දෙවියන් වහන්සේ පොරොන්දු දේශයක් දුන්නා. ඊශ්‍රායල් දේශේ. උතුට අල්ල ගන්න බැරි අතුල් වෙන්න බැරි වුණත් උන් දැක්කයි. උරුම කරගත්තා. ඔහුගේ දරු උරුම කරගත්තා ඒ වංශේ. ඊශ්‍රායල් ශිල්ප ඒ අතුලේ ඉන්නේ යන්නේ ජාතියට දුන්නා වූ දේශේ න පොළ උරුම කරගත්තා ඒ සෙනග. ඒක නිකන් උරුම කරගත්තේ නෑ යුද්ධ කරන්න සිද්ධ වුණා. උන්ට යන්න සිද්ධ වුණා කාන්තාරේ යන්න සිද්ධ වුණා. ඊට පස්සේ මොනවාද මහමුද තරණය කරන්න සිද්ධ වුණා. ගංගාවන් තරණය යෝර්දාන් ගංගාව තරණය කරන්න සිද්ධ වුණා. ජාතීන් හතක් ඔවුන් සමග යුද්ධ කළා. ඉතින් අපි හිතන්න නරකයි මේ දෙවියන් වහන්සේ දෙනවා දෙවියන් වහන්සේ උරුමයක් ඇතිට මේක දුන්නා. ඔව් අපි අලුත් ජූස්නේ සෙනග. උන්වහන්සේගේ උරුමකාරයෝ. අපි අලුත් ජූස්නේ සෙනග විශේෂයෙන් සෙනග අපි උරුමයක් එක්ක එකතු වෙන තාත්තා සහ පුතා කියන උරුමයේ තියෙන දරුවෝ හැටියට අපි ජීවත් වෙනවා. අපි එනම් උරුම කරගන්න සිත මොලොක් වෙලා තියෙනවා. සිත කොයි වෙද? මොලොක් සිතක් තියෙන්නේ කොහොමද? දැන් යකඩයි මොලොක් දෙයක් කියන්නේ ලේසි ස්පන්ජ් කෑල්ලක් හරි මොලොක්. යකඩ හයිය. යකඩ වගේ හිටියොත් අපිට උරුම කරගන්න බෑ. මොලොක් ගුණේ විසිත. ආමෙන්. පිට යකඩෙන් ගෑවුවොත් මොනවද වෙන්නේ? තුවාල වෙන්නේ. රබර් පන්තියකින් ගෑවුවොත් මොනවද වෙන්නේ? වැදිලා ඉන්නේ කියන්නේ. ඒක මොලොක් ජීවිතයක් අපි ගත කරන්නේ. අපි යකඩ වගේ තරවටි ගමේ අපි ශක්තිය පෙන්නන ජීවත් වෙන්න අපිට බෑ. අපිට උරුම කරගන්න අමාරුයි. අපි පහළ ඉන්නවා. අපි යටත් ජීවත් වෙන්නේ. මෝසෙස් සියලු දිනාට වඩා යටත් හිටියේ. ඊට කොච්චරද මිනිස්සු බෑනා. සමහරකයෝ මෝසෙස්ට බොහෝ තරවල කර මෝසෙස් දේව පාමුල ඊට ගත්තම මීඩියම් ගෑන්ගේ කුෂ්ඨ අඩුයි. කෝරාසාවගේ පවුල මොනවද දුන්නේ? එහෙම මොනවද දුන්නේ? එහෙම පොළොව දෙකට බෙදලා යාලා යටට ගියා. දේව සේවකී කියන්නේ නිකම් මේ මොළොක් ගුණ ඇති දේව සේවකයා තමයි. උඩ කොයිතරම් සුළු විසුළු කරා උඩ කොයිතරම් දැනුම්වත් උන්ට තාක්ක තමයි ජීවිතේ මොනවද කරේ මොළොක් ගුණයක් තිබෙන මිනිස්සු. අපි කිතුමේ කුණාම රාළු පරුෂ නැත්තම් අපි නිකන් දරදරු මිනිස්සු නෙවෙයි ක්‍රිස්තියානිකාර.
ක්‍රිස්තියානි කාර්යයට තුනේ උගන්වන්නේ යේසුස් වහන්සේ. නැතු මේ අනිත් ජාතින්ට නෙවෙයි උගන්වන්නේ. මේ අපිට උගන්වන්නේ මේ වචන පොතේ පස්වෙනි පරිච්ඡේදයේ ලියලා තියෙන අපිට වෙන කාටවත් නෙවෙයි. අපිට ලියලා තියෙන්නේ. නෑ ඒ අදේලිවන්තේ කියන්නේ. බෝලර මත පොතේ මේ පස්වෙනි පරිච්ඡේදයේ කියවන්නේ නෑ කවුරු. මේක කාටද ලියන්නේ ඒසොත් කන්දු දේශනාව කියලා කියන්නේ. එහෙම නෙවෙයි මේක ලියලා තියෙන්නේ අපිට. මේක ලියලා තියෙන්නේ මට. මේක ටිකක් වෙන එකක මම කොතනද ඉන්නේ කියලා මට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ කියන ධර්මිෂ්ඨකමට සාපිපාස ඇත්තෝ ආශිර්වාද ලද්දෝ මාක්නිසාද ඔහු සුක්තියට පැමිණෙන්නේ. මොකද මේ ධර්මිෂ්ඨකම කියන්නේ? ධර්මිෂ්ඨකම කියන්නේ දෙවියන් වහන්සේ සමග ජීවත් වෙන ජීවිතේට පිපාස වෙන්න. වතුරක් තිබා ඇතුනම අපිට ඉන්න පුළුවන් දුර කොහොම හරි වතුර බොන්න ආසාවක් ඇති වෙනවා. වතුර නැතුව අපිට ජීවත් වෙන්න බෑ. බඩගින්නනේ කෑම පිපාසය. මොකද කෑම පිපාසය. ඒ වෙලාවට අපිට කොහොමද අපිට කන්න ඕනේ අපිට ඒක පිපාසයක් ඇති. වතුර උදේ නැගිටම අපිට තේ එකක් බොන්න අපි පුරුදු වෙලා දැන් පිපාසයක් ඇති වෙනවා වගේ ධර්මිෂ්ඨකමට අපි පිපාස වෙන්නේ. දේව වචනයට අපි පිපාස වෙන්නේ. පිපාසයේ ඇවිල්ලා එක එක්කිනාට එක විදිහට ධර්මිෂ්ඨ දේවල් කරන්නේ පිපාස. justifies us කියලා කියනවා. ධර්මිෂ්ඨ දේ කතා කරන පුද්ගලෙ කටිට ජීවත් වෙන්න පිපාසයක් ඇති කරගන්න. හත කියනවා දයාවන්තයෝ ආශිර්වාද ලද්දෝයි මක්නිසාද වූ දයාව ලබන්නේ. බලන්න මෙතන දයාවන්තයා කියන්නේ කොයි වගේ කෙනෙක්ද? එයා යමක් දෙන පුද්ගලයෙක්. දයාව කරන කෙනෙක් වෙනවා. දයාව කියවම ඔබේ ගේට්ටුව ගාව ඉන්න පයන් කියලා නේද දයාව? නෑ. ඌට සලකන එක තමයි දයාව. ඒ අපි සලකන විදිය තමයි අපි සලකන්නේ. ඒ දයාව කියන එක වැපිරීම. දයාව කියන්නේ මොකක්ද? වැපිරීම. ඒ දයාව පොළොවට වැපුරුවොත් තමයි දයාව මට වටේට ලැබෙන්නේ. දයාව කියන්නේ බෝවෙනාවට මේ විසක් නැත්තම් පොසන් වෙලා මිනිස්සු දාන්සල් දෙන දයාව නෙවෙයි. ඒක විලා අනුකම්පාවදී ඒකට වඩා දෙන. දයාව කියන්නේ අතුලෙන් එන්න ඕනේ දෙයක්. මම මගේ ළඟ තියෙන භක්තික තවකින් දෙන්න මම දාවන්තෙක් විදිහට ජීවත් වෙන්න. ළඟ තියෙන අඳුන තවකින් දෙන්න මම පුරුදු වෙන දයාවන්තෙක්. දයාව කියන්නේ තව කෙනෙක් කියලා කරන එකක් නෙවෙයි. මටම උපදවාගත්ත දේවල්. ආමේන් හලෙලූයා. නැත්නම් නිකම්ම දයාවන්තෙක්. බලන්න. මේ වෙලාවේ ධනවන්තයා කවුද කියලා පෙන්වන දවසක් ඒක නිසා. මෙතන මේ ධනවන්තයාගේ කියන එක දෙන එක නෙවෙයි වැදගත්. දයාවෙන් දෙවි. ආමේන්. දයාව. කුෂ්ඨ රෝගීන්ව නාවනවා. කුෂ්ඨ රෝගීන්ට දුන් දෙනවා. ඒකල ඉංග්‍රීසි මිනිස්සුන්ගේ නාවලා පවිත්‍ර කරලා සුද්ධ කරලා තමාට තියෙන දේ කෙනෙකුට දීම තමයි දයාව. හalleluya. මේවා කවුරුත් නෙවෙයි කරන්නේ ක්‍රිස්තියානිකා ප්‍රේමන සුභාරච්චි දේශනා කරන්නේ නෑ. සුභාරච්චි ක්‍රියාවෙන් මිනිස්සු රෝ ජනතාවක් ගැලවීම ලබනවා. හරි. ඊට පස්සේ කියනවා මොකක්ද? මක්නිසාද? අත සිතින් පවිත්‍රව සිටින්නෝ ආශිර්වාද ලද්දෝය. මක්නිසාද? ඔව් දෙවියන් වහන්සේ දකින්නෝ. සිතින් පවිත්‍රව සිටින්නෝ ආශිර්වාද ලද්දෝය. මක්නිසාද දෙවියන් වහන්සේ දකින්නෝ. ඒ සිත බලන්න ආයමත් කියනවා. සිතින් අපවිත්‍රකම තියාගෙන, සිත මුරංගු කරගෙන, සිත ඊර්ෂ්‍යා කරගෙන, සිත විවාද කරගෙන, සිත පවිත්‍ර නැතුව දෙවියන් වහන්සේට කරන යාඥාව විහිළුවක් වෙනවා. දෙවියන් වහන්සේගේ වචනේ අපිට විහිළුවක් වෙනවා. සිත පවිත්‍රව තියාගෙන ඉන්නකොට දෙවියන් වහන්සේ අපිට කතා කරනවා. දකින්නවා කියලා කියන්නේ කොයිතරම් වාසනාවන්තද දෙන්නේ. දෙවියන් වහන්සේ පුරුදානේ. දෙවියන් වහන්සේ දකින්නවා. දකින්න පුළුවන් දෙවියන් වහන්සේ.
මෝසස්ටත් බැරි වුණා දෙවියන් වහන්සේගේ ඉදිරි මුහුණ දකින්න. ਉਹ බැලුවේ පිටිපස්සේ විතරයි දෙවියන් වහන්සේ. මෙතන හිර ඔබ සිත ඒ තරම් පවිත්‍රව තියෙනවා නම් දෙවියන් වහන්සේ දකින්නවා කියන්නේ. ඒ සංස්කෘතිය බොරු දෙක, පණිවිඩය බොරුවක්, වචනේ විහිළුවක්. මේ වචනේ අපි සිතින් පවිත්‍ර විදියට දෙවියන් වහන්සේ දකින්න. හalleluya. සිත අපවිත්‍ර නම් දෙවියන් දකින්න කවදාවත්. විතරක් අපි ගොඩ නැගින්න ඕනේ සායන දුර සායන වේලාව දෙවියන් වහන්සේ විතරක් වාසනාවන්ත දෙවියන් වහන්සේ දැක්කොත් සිතෙන් පවිත්‍රව සිටින්න. මොකක්ද සිත කියන එක භයානක ආයුධයක්. එකත් යනක සිතේ වනබුවාම යුද්ධ කරනවා. එක පැත්තක සිත පොළඹවුවාම සමාදානයේ ජීවත් වෙනවා. සිත මට දැන් හිතුනොත් යුද්ධ කරන්න පුළුවන්. මට දැන් හිතුනොත් දීම දෙන්න පුළුවන්. ඒ වගේ තමයි ඇමරිකාව, ඒ වගේම ඉරානයේ ගාගෙන ටික කාලයක් ගියාම යාට දුකක් තිබුණා. එලකේ දායිත් කරන්නේ. යාට මරණය මිනිස්සු මැරෙන එක දේ වචනේ ගන්න ආපේ. හැම ඉස්රායලයි පාපයක් නෙවෙයි. එයාලා යුද්ධ කරනවා. ආමෙන්. ඒකකොට එයාලට දැනෙන්න හැටි සුද්ධාත්මයන් වහන්සේ සම්ප්‍රිය හදවතට කතා කරන්නේ. වාට අයිතිත්වය පොළවේ මිනිස්සු මාරයක් කීයයි නෝ නබයියක්. නමුත් එයාට තියෙන හොඳ යුද්ධ සේනාවක්. නමුත් එයා කියන්නේ හැමිලා මට බලවත් සේනාවක් එයාලා මම දැස්සුවොත් ඒ කියන්නේ කාවද සමහර කෙනෙක් ඇමරිකාවෙත් නැතුව ඇති ඒතර යුද්ධ වීරයා කියනත් ඇති ස්වර්ගයේ යන ඉතලා කියනත් ඒ ඉන්න සේනාව හරි භයානකයි කියනවත් ඇති අපි දන්නේ යා මොකක්ද කියන්නේ මම සමාදාන කරන්නේ යුද්ධ කරනවා. ඒක පුටින් ඒකාවගේ පුටින්ලා වගේ ඒකත් යුද්ධ කරනවා. එයා යුද්ධේ නවත්තන්න බෑ. ඒක එයාගේ සිත ටික බුරන්දු භාවයක් දක්වනවා. එයා දෙවියන්වහන්සේ දකින්නේ. එනේ සිතින් දිලිඳුකමක් නෑ. සිත ධනවත් කියලා තියෙනවා. මේ පැත්තේ ආයේ දිලිඳු වෙන්න වෙලා තියෙනවා. ඉරිදා දේශනාවට යනකොට දෙවියන්වහන්සේ කතා කරනවා ජීවිතේ. මේක තමයි වාගේ වැරද්ද කියලා දෙනවා කියලා. දැන් රටක බලවන්ත ජනාධිපති කෙනෙක් යුද්ධයක් නවත්තන්න ලේසි. ඒ බණින්න හොඳ නෑ. අර සුද්ධ ආත්මයන් වහන්සේ කතා කරනවා. නේද? ඒ ඉස්රායලයේ දෙවියන් වහන්සේ ඉස්රායල් ආරක්ෂා කරන දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේ පිළිගන්න එකට අකමැති වුණා. තමත් තත්ත්වයක් නෑ. අපිට කිව්වා විශ්වාසඥා කරා. යාලා පසුතැවෙ වෙන පිණිස යාඥා කරන පොළවේ ලැබිච්ච දෙයට සුති කියලා කියන්නේ. දැන් තියෙන පොළව අල්ලා ගන්න නෙමෙයි. දැන් පොළවේ උරුමේ දීලා ඉවරයි ඒකට. දෙයාලා නැති කරගත්තා. ජාති දෙවියන් වහන්සේ ආනපනට විරුද්ධ වීතිය දෙවියන් වහන්සේ කියපු එකට යනවා. විපා කියලා කිව්වා. විනිශ්චයකාරය විපා කියලා කිව්වා. අනාගත වර්තමානයේ පාලනය විපා කිව්වා. රාජ කෙනෙක් ඕනේ කියලා කිව්වා. දෙවියන් වහන්සේ රාජෙක් ඇති ගියා ඒකත් තියලා එපා කිව්වා. එමේ එපා කියලා මේ පොරොන්දු දේශයට අතුරුුණාන් පස්සේ අනිත් වටේ ඉන්න ජාතීන් වගේ අපිටත් රාජ කෙනෙක් ඒකත් දුන්නේ දෙවියන්. ඊවසයාල දුන්නේ ගෝත්‍ර 12න් අන්තිම ඉඩ කඩන් ඔක්කොම අනිත් ජාති රජවරු වෙන්න අල්ලගත්තා. අය අල්ලගත්තා. යන දෙවියන් වහන්සේත් එක්ක හිටියේ නැති නිසා. එන දෙවියන් වහන්සේගේ අනපන පැවැත්ුවේ නැහැ. එන සබත කඩ කරා. එයාලා දෙවියන් වහන්සේට යාඥාවන් නැවැත්ත ගත්තා. එයාලා දීම නැති කරා. දැන් ගියවිලා ඉන්නවා මට දෙන්න කොහොමේ ගෝත්‍ර අපිට තියෙනවා මේකේ නිජ බින් 12ක් අපිට දෙන්න කිව්වම දෙන්න පුළුවන්ද? ඒ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ පොළොවට එනකොට එයාලා දෙවියන් වහන්සේ අපිට එපා කළා. ඒ නිසා සමහරක් වෙලාවට එයාලට එපා කරලා දැන් ඉන්නවා මුළු පොළොවම අපිට දෙන්නේ. දෙවියන් වහන්සේ දුන්නේ ප්‍රඥාව අයින් කරගත්තා. දෙවියන් වහන්සේ දුන්නේ නුවණ අයින් කරගත්තා. අපි ඕනෙත් සයාඥා කරන්නේ. යේසුස් වහන්සේ පිළිගන්නු. පාවුතුමා හොඳ යුද වීරයෙක් ක්‍රියාපවා යේසුස් වහන්සේ පිළිගත්තා. උපාලි නීතිගත සිද්ධ වුණා. ආමේන්. ඒ වගේම
ඕන් දැන් පොරොන්දු දේශයට එන්න නම් ගොඩාක් කියලා වැවෙන්න ඕනේ ජීවිතේ. මද අපානේ අයින් කරන්න ඕනේ. රූප වන්දනාව අයින් කරන්න ඕනේ. එයාගේ වෛශ්‍යාකම් අයින් කරන්න ඕනේ. ඒ රටේ තියෙන සුද්ධ රටක් හරියට පවිත්‍ර ස්ථානයක් ඇරිද ස්වාමීන් වහන්සේ ප්‍රශංසාවන් ස්තුති කරන්න ඕනේ. ඒවා කරනවාද දන්නේ නැතුව දැන් ඇවිල්ලා අපිට යුද්ධ කරන්න ඕනේ කියලා කියනකොට ස්වාමීන් වහන්සේ කරුණාව පසුතැවිල්ල මුළු ඊශ්‍රායල් දේශෙම පසුතැවිලි වෙන්න ඕනේ. උන් යටත් වෙන්න ඕනේ දෙවියන් වහන්සේ ඉදිරියට. දෙවියන් වහන්සේ විවස්ථාව යේසුස් වහන්සේගේ ප්‍රේමයෙන් දිනන්න විවස්ථාව. ඊසාන්සේ තමයි යාළගේ රජ කෙනා දැන්. වෙන රජවරු වලට එන්න බෑ. යේසුස් වහන්සේ තමයි යාළගේ රජතුමා. මේ රජතුමාවත් ප්‍රතික්ෂේප. අපි සිත ඒ විදිහට ගමන්. මේ සිත විද්ද කරන්නේ සිත ආවුද දකින්න ආසාවෙත් අපේ සිත ආත්මික දේවල් සොයන්න. අන්තිමේ කියන සමාදානය කරන්න ආශිර්වාද ලැබුවේ. වක්නිසාද දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ කියනු ලබන්නේ. මේ සමාදානය කරන මිනිස්සු කවුද? මේ සමාදානය කරන දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ දුවරු මේ ධර්මිෂ්ඨකම නිසා පීඩා විඳ තනත් ආශිර්වාද ලැබුවේ. වක්නිසාද ස්වර්ග රාජ්‍ය ඕන්ගේ ආමෙන් ධර්මිෂ්ඨකම නිසා පීඩාව දුක කරදර ආවනම් ඔබ සන්තෝෂ වෙන්න. ඔබට දෙවියන් වහන්සේගේ රාජ්‍ය උඩටයි. ආමෙන්. ප්‍රශ්න ආවේ නැත්නම් ගැටලු ආවේ නැත්නම් ඔබට අද හිඟකම තියෙනවා නම් ඔබට අද මුදල් නැත්නම් ඔබ සන්තෝෂ වෙන්න. ඇයි සන්තෝෂ වෙන්න දෙවියන් වහන්සේගේ රාජ්‍ය උඩට. ආමෙන්. අපි දෙවියන් වහන්සේ මේවා අපි මේ සතියේ දවස් 7ම මෙනෙහි කරන්න ඕනේ. අද මේ පණිවිඩය ආලා ඊට පස්සේ මේ විසිකරන බයිබල් අහලා ඉන්න එක නෙවෙයි ජීවිතය. දවස් 7ක් තියෙනවා. මේ කොටස එක දවසක එකක් කරන් මෙනෙහි කරන්න. හෙට සඳුදා හෙට දවසේ මම පළවෙනි වැකිය මෙනෙහි කරනවා. උදේ නැගිට වෙලාවේ වැකිය අරන් මම බලනවා. ඒ වැකිය නිතරම මෙනෙහි කරනවා. මෙනෙහි කරනවා කියන්නේ හිතනවා. ඒ වැකිය කියන්නේ තව ඒ වැකියට අදාළ පද කොයිද තියෙන්නේ? සිතින් දිලින්ද ආශිර්වාද ලැබෙයි. මාත්මිසා දෙවියන් වහන්සේ දකින්න. ඉතින් ඒක ගැන තව ගොඩාක් තැන්වල තියෙනවා. මොකද සිතින් සිත දිලින්ද පිටියට වත් කියලා යනවා. ඒක ටික කාලයක් අපි ඒ කියන්නේ මේ සතිය පුරාම බයිබල් පද 10 හුදටම ඒක ගලපලා ඒක බලලා ඒක සෝදලා ඒක නැවත බලන්න අවශ්‍යයි. හලෙලූයා. නැත්තම් අපි පාඩුව අද මේ වයිට පාඩු දෙතර කියලා. ආයි බයිබලේ වාලා කියලා. නබන ඉරිදා බයිබලේ අරගෙන ඉන්න එක නෙවෙයි වැදගත්. එතකොට මේ කියනවා කන්දවල දේශනාව මොකක්ද කියනවා දන්නේ නැහැ. කන්දවල දේශනාව තමයි මුළු පිටුණු ඉතිහාසය හදන්නේ අවුත්. මොනේ මේ කන්දවල දේශනාව වර්ණකී උසුමේ දසපනත දෙනවා වගේ තමයි කන්ද උඩට මේ කන්ද දුන්නේ. දෙයක් ගන්න. ඒ කන්ද මොකක්ද දුන්නේ? ඒ කන්ද මොකක්ද දුන්නේ ඉස්සරහ? මොකක්ද දුන්නේ? දසපනත. සියොන් කන්දේදී දුන්නේ නේද? කොයි කන්දේ දසපනත? සීනයි කන්ද. සීනයි කන්දේදී දසපනත දුන්නා වගේ මේ කන්දේදී කාටද දුන්නේ? අලුත් යුතුයින අපි කොරම ආනතක් වගේ තමයි මේ විවස්ථාපක. වගේ තමයි ඔය කන්ද උඩ දේශනාව. ආමේන්. ආමේන්. හලෙලූයා. අපි කන්ද උඩ දේශනාව නැවත මෙනෙහි කරලා බලන්න. ඔබට